good morning හැමෝටම මං ආවේ ඔන්න අලුත් වැඩක් ගැන කියලා දෙන්න. මේක ගොඩක් කට්ටිය දන්නේ නැහැ. අපිට මේ Google Map එකෙන් වැදගත්ම දෙයක් තියෙනවා. හැබැයි මේක එහෙම කරන්න බෑ. මේකට හැමෝගෙම උදව් ඕනේ. ඒ කියන්නේ අපි එකිනෙකාට උදව් කරගන්න ඕන. මේක තනියම කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. මොකද මේක ඇත්තටම තනියම කරන්න බෑ. මේ අපි කියමුකෝ ඉස්සරහා ට්‍රැෆික් ඉන්නවා. අපිට ඒක දැනගන්න ඕන නම් මේකෙන්ම දැනගන්න පුළුවන්. හැබැයි අපි හැමෝම එකිනෙකාට උදව් කරගන්න ඕන. එහෙම නැතුව මේක කරන්න බෑ. අමාරු වැඩක්. මොකද හැමෝගෙම සපෝට් එක තිබ්බොත් එහෙම මේ වැඩේ කරන්න පුළුවන්. ට්‍රැෆික් ලාට දඩකොල දෙන්න බෑ. එහෙම බොරුවට ලියන්න බෑ. කාට උනත් මේ දෙක කරන්න පුළුවන් දෙයක්. මම කරන්නේ කොහොමද කියලා දෙන්නම්. අපි ඉස්සලාම ගිහිල්ලා අපිට යන්න ඕනි දිහාව අපි මොකක් හරි කියලා දාගන්නවා මැප් එකට. නම ගහලා දාගන්නවා. දාගෙන ඩිරෙක්ෂන් එක දාලා අපි ස්ටාර්ට් කරනවා. අපි ස්ටාර්ට් කරපුවම මෙතන තියෙනවා මේ රිපෝට් කියලා එකක්. මේ තියෙන මේ ත්‍රිකෝණයක් ඇතුලේ ධන ලකුණ ගහලා ඒ රිපෝට් එක කියන එක ටච් කරන්න ඕන. හරිද? ඒක ටච් කරපුවාම එනවා මෙතන cars slow down police කියලා. අපි යන තැන පොලිසියෙන් හිටියොත් එහෙම ට්‍රැෆික්ලා හිටියොත් එහෙම අපිට මේ පොලිස් කියන එක දෙන්න පුළුවන්. එතකොට ඒකල මෙතින් ඩන් දෙන්න ඕන. ඩන් දුන්න ගමන් මෙතන මැප් එකේ මාක් එකක් වැටෙනවා. මේ මාක් එකක් වැටලා පොලිසිය එක්කෙනෙක්ගේ පින්තූරෙකුත් එක්ක මාක් එකක් වැටෙනවා. අපි ඒ දාන තැන තමයි ඒ පෙන්වන්නේ. එතකොට ඊළඟට මැප් එක දාගෙන ඉන්න එක්කෙනා ඉන්නවනේ. එයාට මේක පෙන්නනවා. එතකොට එයාගේ ඉස්සරහටත් මේක යනකොට පෙන්නනවා තාමත් පොලිසියෙන් ඉන්නවද ඒක මාක් කරනවද කියලා. එතකොට අපි ඒක මාක් කරන්න ඕන. ඒක මාක් කළා අපි ඊළඟට එන කෙනාට හෙල්ප් එකක් දෙන්න ඕන. මොකද ට්‍රැෆික්ලා බොරුවටත් දඩකොල දෙනවා. එක්කෝ මොනවා හරි ආදායම් බලපත්‍රයක් එතකොට ඉන්ෂුරන්ස් එක ඔය කල්පැනලා තිබ්බොත් එහෙම අපිට බලාගෙන යන්න පුළුවන්. මොකද මේක තනියම කරන්න බෑ. හැබැයි මේක කරන්න උදව් ඕන අනිත් අයගෙන්. මේක හැමෝම වගේ කරනවා නම් අපිට ওই දඩකොල කණ එක පොඩ්ඩක් අවම කරගන්න පුළුවන්. ඔයාලට මතක නැත්නම් ඔන්න මම ආයෙ පාරක් කියන්නම්. මැප් එකට ගිහිල්ලා අපි ඩිරෙක්ෂන් එක දාගන්නවා. ඔන්න බෑක් කරනවා. බෑක් කරලා අපි කියමුකෝ අපි කොලම්බෝ කියමුකෝ. කොලම්බෝ කියලා ගැහුවා. කොලම්බෝ කියලා ගැහුවා. ඊට පස්සේ මෙතනින් එන ඕනම කිලෝමීටර් ගානත් එක්ක ඊට පස්සේ මෙතනින් දෙනවා ස්ටාර්ට්. මේක තව ගොඩාක් ඔප්ෂන් තියෙනවා. මම ඒ හිමීට කියලා දෙන්නම් ඔයාලට. මේකේ තියෙනවා මෙන්න මේ ත්‍රිකෝණයක් ඇතුලේ මේ ධන ලකුණක් පේන රිපෝට් කියලා. අපි ඒක ටච් කරනවා. ඒක ටච් කරපුවම මෙතන තියෙන පොලිස් කියලා. ඒක දෙනවා. ඒක දුන්නම මෙතන වැටෙනවා රිපෝටිං පොලිස් කියලා. ඒකත් ඩන් දෙනවා අපි. ඩන් දුන්න ගමන් මෙන්න මේ විදිහට මාක් එකක් පෙන්වනවා. මේ ඔයාලට පේනවා ඇති. මෙතන මේ තියෙනවා මාක් එකක්. එතකොට අපි එකිනෙකාට උදව් කරගත්තොත් එහෙම මේ අපිට පුළුවන් මේ දඩකොල ගන්න එක, කියන්නේ දඩකොල කන එක, දැන් අපි භාෂාවෙන් කියුවොත් දඩකොල කන එක අවම කරගන්න. මේක හොඳ වැඩක්. මැප් එක හැමෝම පාවිච්චි කරන්න. මේ Google Map එකේ තව ගොඩාක් ඔප්ෂන් තියෙනවා. මම ඔයාලට හිමීට ඒ ගැන කියලා දෙන්න. මේක නියම වැඩක්. හැබැයි අපි එකිනෙකාට උදව් කරගන්න ඕන. මොකද මේ අපේ මිනිස්සුන්ගේ තියෙන දෙයක් මේ තව කාටවත් උදව් කරන්න කැමති නැහැ. මොකද අපි පාරේ යනකොට ඉස්සරහට පොලිසියෙන් ඉන්නවා කියලා කිව්වොත් සමහරව හෙඩ් එකක් ගහන්නේ නැහැ. ඉන්නවා කියලා කියනවත් අපිට හෙඩ් එකක් දාන්නේ නැහැ. එහෙම වෙන්න හොඳ නැහැ. මොකද අපි හැමෝම පාරට යනවා. අපි හැමෝම පාරේ වාහන දුවනවා. මේක ගොඩාක් වැදගත් වෙනවා. ඒකට අපි එකිනෙකා උදව් කරගන්න ඕන. එහෙනම් ඔන්න ඔක් කියන තමයි මම මේ වීඩියෝ එක දාන්නේ. මේක සෑහෙන වැදගත්. ඔයාලා මාව සබ් කරලා තියාගන්න. තව මේ වගේ වීඩියෝස් ගොඩක් මම ඔයාලට දානවා. මොකද මගේ channel එකේ හැම වීඩියෝ එකක් වගේම මම දානවා. මුත් කැටගරියක් නෑ මට. ඔයාලට වැදගත් වෙන දේවල් තමයි මම මේ channel එකට දාන්නේ. මේ ඔයාලා සබ් කරලා තියාගන්න. එහෙනම්
හැමෝටම උත්සන්නයි ට්‍රැෆික් ලයින් බේරෙන්න ඕන